තෙරුවන් සරණයි. අපි දකුණු පළාත මිද්දේනේ ඉඳලා බොහෝ විපතට පත් වෙච්ච ප්‍රදේශයක් හැටියට සලකන අරණායක ප්‍රදේශයේ අපේ පාසල් උපකරණ රැගෙන ආවා. ඇත්තටම අපි මෙහෙට පැමිණුණාට පස්සේ අපිට දැනුණා අපි කොච්චර දුර බැහැර ගෙවාගෙන බොහොම දුෂ්කර මාර්ගයක තමයි අපි මේ අරණායක ඒ වගේම බතලේගල කියන කන්ද ආශ්‍රිතව නායෑම් ඔබට මේ දකින්න තියෙන ස්ථාන සොයාගෙන අපි ගියේ ආරක්ෂක අංශයේ සහයෝගයේ සාවසරයේ පරිදි අපි මේ ස්ථාන වලටම ගිහිලා අපේ අතින්ම දරුවන්ට අපේ පොත්පත් ගෙනත් අපි ලබා දුන්නා. ඉතින් ඇත්තටම දරුවන්ට පොත්පත් විතරක් නෙමෙයි තමන්ගේ ගෙවල් දොරවල් මේ පස්කන්දට යට වෙලා ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ගේ ජීවිත දෙමව්පියන් දරුවන්ගේ ජීවිත මේ පස්කන්දට යට වෙලා ස්ථාන තමයි මේ ඔබට දකින්න තියෙන්නේ. මේ දරුවන්ගේ හිත් හදලා අපි පොතක් විතරක් දුන්න නෙමෙයි දරුවොත් එක්ක කතා කරලා දරුවන්ට ආදරයේ සෙනෙහස ඇති කරලා දරුවන්ගේ හිත් හදලා පොත්පත් දීලා අපි ආවේ. ඉතින් අපි මේ වෙනුවෙන් කැපකිරීමක් සිදු කරා වගේම අපි මේ දෙන්නේ අපේ මිද්දේනියේ දායකත්වය ඒ වගේම දේශ විදේශයේ ඉන්න හැමෝම අපට පරිත්‍යාග කර පොත්පත්. ඉතින් අපට ලොකු වටිනකමක් දැනුණා. ඇත්තටම ඔබ පරිත්‍යාග කර පොත්පත් දිය යුතුම දරුවන්ට අපේ දෑතිම දැකලා අපට දෙන්න පුළුවන්කමක් ලැබීම සම්බන්ධ. ඉතින් මේ පාසල් තුල අපි ස්ථාන 5කට අද දවසේ ගිහිල්ලා දරුවෝ එක කතා බහ කරලා දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීම කටයුතු සිදු කරලා. ඉතින් ඒ වෙනුවෙන් අපිට උදව්පකාර කළ මිද්දේනිය හැමදෙනාමත් අපිට මේ දුර බැහැර ගෙවාගෙන යන්න පහසුකම් සැපයුවේ අපේ පන්සල ඉදිරිපිට ඇල්මිනියන් ආයතනයේ අපේ ප්‍රසාද් ඉන්දික මහත්මයාගෙන් එතුමාගේ වාහනේ අපට දීලා ඒ සියලු පහසුකම් ලබා දුන්නා. අපේ එතුමාට මේ වෙලාවේ බොහොම ආශිර්වාද කරනවා. අපි දෙවෙනි අදියර බලාපොරොත්තු වන තවත් පොත් පාර්සල් 500ක් බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂ මේ වගේ ස්ථාන කිහිපයකට පරිත්‍යාග කරන්නට. சீரட்ட காலனி காரணமாக தங்கியிருந்த மாணவ செல்வங்களுக்கு சுவாமி வம்சன் சார்பாக மாணவர்களுக்கு கற்றல் உபகரணங்கள் கிடைக்கப்பட்டன. அதற்காக சுவாமியை நன்றி கூறி விடைபெறுகிறேன். අපේ සර්ට බොහෝම ස්තුතියි. අපි උදව් කරනට බොහෝම ස්තුතියි. මේ අවස්ථාව අපට ලැබෙන්න. තෙරුවන් සරණයි. අපි යනවා.